ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට බී කාණ්ඩයේ තවත් සුවිශේෂී තරගයක් අද රාත්‍රී 7ට නුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය. එෙහිදී සිම්බාබ්වේ කණ්ඩායම බී කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් ලබාගත් සුපිරි ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉදිරි තරඟ දෙකේ ජයග්‍රහණ අත්‍යවශ්‍ය වී තිබෙනවා. එෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ වටේට ගමන් කරන්නට නම් අද තරගයේ සහ ඕමානයේ සමග පැවැත්වෙන තරඟ දෙකම ජයග්‍රහණය කළ යුතු තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟ දෙකෙන් එක් තරඟයක් හෝ ජයග්‍රහණය කර ගැනීම ප්‍රමාණවත් සහ ඔවුන් පරාජයටපත් වුණා. නිකුත් තරඟය පරාජයටපත් වුණා නම් අඩු ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව තමයි පරාජයටපත් විය යුත්තේ. ඒට හේතුව ඒ ආකාරයෙන් සිදු වුවොත් කණ්ඩායම් තුනම එක් තරඟයේ බැගින් පරාජයටපත් තිබෙනවා. සහ එම නිසාවෙන් සුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත තමයි බී කාණ්ඩයේ සුපිරි 6 දෙනාගේ වටේට යන කණ්ඩායම් තීරණය කිරීමට සිදුව තිබෙන්නේ. කෙසේ වෙතත් අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කමක් සිදු විය හැකියයි මේ වන විට උපකල්පනය කොට තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙනස් වීමට වැඩි ඉඩකඩක් ඇති බවට තමයි පල්ලේකැලේ ක්‍රීඩා පිටියෙන් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබෙන්නේ. එෙහිදී මෙතෙක් කලක් පැතුම් නිස්සංග සමගින් කමිල් මිෂාර් තමයි ශ්‍රී ලංකා 2021 දින ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස කටයුතු කරන්නේ. කෙසේ වෙතත් අවසන් තරග කිහිපයේදී කමිල් මිෂාර් එතරම් හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් වන්නේ නැහැ. එම නිසාවෙන් දැනට ලැබී ඇති වාර්තාවලට අනුව සඳහන්ව තිබෙන්නේ කමිල් මිෂාරව ආරම්භක පිතිකරණ ධුරයෙන් ඉවත් කොට ඔහු වෙනුවට කුසල් ජනිත් පෙරේරාව පැතුම් නිස්සංග සමගින් අද තරගයේ සිට ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන බව. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම අද තරගයේ සජීවීව නැරඹිය හැකි ආකාරයන් කිහිපයක් පිළිබඳ විශේෂයෙන්ම ජංගම දුරකථනයෙන් සජීවීව නැරඹිය හැකි ක්‍රම කිහිපයක් පිළිබඳ අපි ඔබ දැනුවත් කිරීමට සූදානම්. පළමුව ඔබට සජීවීව නොමිලේ තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. මෙවර 2020 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ නිල විකාශන ආයතනය ලබාගෙන ඇති සුප්‍රීම ටීවී නාලිකාව ඔස්සේ එහිදී කිසිදු ගාස්තුවකින් තොරව ඔබට රූපවාහිනිය හරහා මෙම නාලිකාව ඔස්සේ තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ඩයලොග් ටීවී සහ පියෝ ටීවී පාරිභෝගිකයන්ට ස්ටාර් ස්පෝර්ට් නාලිකාව ඔස්සේ තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව දැන් පපරේ ටීවී නාලිකාව ඔස්සේ ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ට තරගය නැරඹීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. මීට අමතරව ජංගම දුරකථනයෙන් තරගය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඩයලොග් ප්ලේ ඇප් එක හරහා ඔබට අදාළ පැකේජයන් සක්‍රිය කර ගැනීමෙන් අනතුරුව කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව YouTube ඔස්සේ තරගය නැරඹීමට අපේක්ෂිත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අපගේ ක්‍රික් ඩෑෂ් YouTube නාලිකාව හරහා සිංහල විස්තර විචාරයක් සහ සජීවී ලකුණු පුවරුවක් පමණක් සජීවී විකාශයක් ලෙසින් ඔබ සමගින් බෙදා ගන්න අපි සූදානම්ින් සිටිනවා. ඉතින් රාත්‍රී 7 සිට මෙම සජීවී විකාශයත් ඔබ සමගින් බෙදා ගන්න අපි සූදානම්ින් සිටිනවා. එහෙනම් ක්‍රිකට් පිටිය අලුත් තුන සහ මෙවර 2020 ලෝක කුසලානේ අලුත් තුන සියලුම තොරතුරු විසින් ඉඳගෙන අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.